අද කතා කරන්න යන්නේ කන්ටෙන්ට් ගැන. කන්ටෙන්ට් කියන්නේ මොනවද? අපි දාන දේවල්, අපි දාන වීඩියෝස්. හරිද? මේම ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා. අපි මොනවද කරන්නේ YouTube එකේ? හරි. මේව දේවල් ඉන්නවා, ඔච්චව සාර්දාක් ඉන්නවා, සබ්ස්ක්‍රයිබර්ස්ලා දාක් ඉන්නවා. ඊට පස්සේ මොනිටයිසේෂන් කරනවා, අපිට ඇප්ලයි කරලා අපිට හම් වෙනවා. අපි ඒකට දැන් මොනවද දාන්නේ? වීඩියෝස් ගැන කතා මොනවද දාන්නේ? මේ ඒක එකිනෙකාට එකේකට වෙනස් වෙනවා. මොකද එකම දේ නෙවෙයි කට්ටිය කරන්නේ Taman කැමති දේවල් කරනවා. ඒ වගේ Taman දන්න දේවල් ඒක කරනවා. හොඳට උයන්න පුළුවන් නම් කෙලිම කුකින් channel එක. අය ප්‍රොමෝට් තමයි අපේ wild cookbook ඉන්නවා. අන්න ඒ වගේ උයන්න දන්නව නම් ඒකෙන් කරන්න දෙයක් පුළුවන්. ඒ වගේම ඔයා නීතිඥ දැනුම තියෙනවනේ. ඔයා නීතිඥ වෙන්න. ඔයාට කියලා දෙන්න පුළුවන් මේ දේවල් වලට මේ ඔය අපේ කොල්ලෝ ඔය ගිහිල්ලා ඔය බයික් වල ගිහිල්ලා දඩ ගන්න. ඒතකොට මේ වගේ දේවල් මේ වෙනවා. තව ඊටම් ප්‍රශ්න වලට මොනවද කරන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වැදගත් දේවල්. ඒවා කියලා දෙන්න පුළුවන්. අන්න ඒ වගේ කන්ටෙන්ට් තියෙනවා. සමහරුන්ට මේ දැන් අපේ 2000 පස්සේ යාළුවන්ට මාර විදියට ටෙක්නීෂියන් දැනුම කියන එක ෆෝන්ස් ගැන ටැබ්ස් මැෂින්ස් ගේම්ස් එක ගොඩක් දේවල් තියෙනවා. ඒතකොට යාර ටෙක් එක පැත්තෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් ඇත්තටම. කන්ටෙන්ට් තියෙන ඕන තරම් දෙයක් රිවිව් කරනවා, අන්බොක්ස් කරනවා කියන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකකට යන්න පුළුවන් කන්ටෙන්ට්. ඒ කන්ටෙන්ට්. හරිද? දැන් අපි කන්ටෙන්ට් ගත්තම කැටගරිස් තියෙනවා এডুকেෂන්, කොමඩි, ඒ වගේම ෆයිනෑන්ස්, තව එන්ටර්ටේන්මන්ට්, ස්පෝර්ට්, ට්‍රැවලින් ඉතින් ගොඩක් තියෙනවා. ඉතින් ඔයා ට්‍රැවල් කරන්න ඔයා හැමතැනම යනවනම් ඔයාට කන්ටෙන්ට් කොච්චර තියෙනවද? සීගිරේට යනවා නම් ඔයා කොයිද මේ සිංහරාජයට යනවා නම් ඔයාට කන්ටෙන්ට් තියෙනවා ඇති තරම්. ඔයාට ට්‍රැවල් බ්ලොග්ස් හැමදේම කරන්න පුළුවන්. මේමයි අපි මේ වගේ තැනකට යනවා, අපි මේ දේවල් තියෙනවා, ඔයාට එන්න ඕන මේ වගේ ටිකට් එකක් යන්නේ. ගොඩක් දේවල් කියලා දෙන්න පුළුවන් මිනිසුන්ට. අන්න කන්ටෙන්ට් ඒක කරන්න පුළුවන්. නැත්තම් ඔයාත් අඳුරු කිදර වගේ දෙයක් ඉන්නවා නම් ඔයාට මේ වගේ දේවල් කරලා ඔයා දන්නවනේ ඔයා සාමාන්‍ය හිතන්නකෝ ඔයා පයිප් එක වතුරේ මේ බටයක් කරනවා ඔයා දන්නවනම් ඒක කරන විදිය ඔයාට ඒක වීඩියෝ එකක් කරලා ඔයාට දාන්න පුළුවන්. ඕනතරම් මිනිස්සු ඉන්නේ ඒව දන්නේ නැති. ඊට පස්සේ ඔයාට බයික් ගැන දැනුම තියෙනවා. ඔයා බයික් එක මොකක් කැඩුනම අදන වැඩි කියලා දෙනවා නම් ගොඩක් කට්ටිය ඉන්නවා බලන්න කැමති කට්ටිය. මොකද එයාගේ ඒ දේවල් දැනගන්න එයාලා හොයනවා. ඉතින් ඕක තමයි කන්ටෙන්ට් කියන්නේ. මිනිස්සු කැමති දේවල් අපි දෙන්න ඕනේ. ඒක කැමති දේවල් අපි දන්න දේවල් ඒ ඔක්කොම අපි කියලා දෙනවා වීඩියෝස් දාලා දෙන්න ඕනේ. ඕක තමයි කන්ටෙන්ට් කියන්නේ. හැබැයි මේම දෙයක් තියෙනවා සමහරු ඒ කියන්නේ අනිත් අයව කොපි කරන්න යන කන්ටෙන්ට් කියන ආරය ටෙක් එකක් කරන්නේ මේ මොබයිල් ෆෝන්ස් රිවිව් කරනවා මමත් රිවිව් කරනවා කියලා ඔම යනවා. මුලදී ඒවුලක් නැහැ. ඊට පස්සේ කන්ටෙන්ට් නැති වෙන. ඒ කියන්නේ එයා දැනුම තියෙන කරනවා නම් කවන්න ඉස්සරහට යන්න පුළුවන්. එයා මුකුම්ම දන්නේ නැතුව අනිත් කෙනාගෙන් බලලා එයා ඉම්ප්‍රූව් වෙන්න හදනවා නම් ඒක එයාට පොඩ්ඩක් කමාරු ඉස්සරහට යන ඉස්සරහටදී කන්ටෙන්ට් නැති වෙනවා. දැන් උදාහරණ කියන්න මම කිව්වා කලින් වීඩියෝ එකේ මම කළේ මොකද්ද මේ channel එක පටන් ගත්තම මේ ඔය තෙල් ප්‍රශ්නයක් තිබ්බා ෆෝනින් වල කට්ටිය ඉන්නවා. මම ඉතින් දැම්මා මේව තැන්වල මේවා තියෙනවා. තෙල් තියෙනවා මේ දවසේ. ඊට පස්සේ කට්ටිය ඔයන්න ගත්ත ගොඩක් කට්ටිය. ඊට පස්සේ රීච් එක වැඩි වුණා. මොනිටයිසේෂන් නම්බර ඔක්කොම ෆුල් වුණා. ඊට පස්සේ මේ ප්‍රශ්නේ විසඳුණා. ඒ ප්‍රශ්නේ විසඳුණාට පස්සේ මට ඇත්තටම ඒකට දාන්න දෙයක් නැහැ. මොකද මම ඒක කළා හරි. ඊට පස්සේ මම මොකද කරන්න ඕන කියලා මම හිතුවේ නැහැ. හරිද? ඊට පස්සේ මම කල්පනා කරා මොකක් කර දෙයක් ඉස්සර කරන්න ඕන කියලා හිතලා මට ඔය නිකන් දන්න පොඩි දේවල් මම කරා. මම ලොකු ඒ කියන්නේ මේ හිතලා ලොකුවට දෙයක් කළේ නැහැ. ඒ කියන්නේ මේ ලොකු අවධානයක් කරන් කළේ නැහැ. මට පොඩි දේවල් channel එකේ පොඩ්ඩක් එහෙම මේන්ටේන් කරන්න ඕනේ ඉඳලා ඔය දන්න ටිකක් ඔය වීඩියෝස් වගේක් දැම්මා. ඊට පස්සේ මට හිතුණා මේක grow කරගන්න ඕනේ ඉස්සරහට කරන්න ඕනේ. මොකද්ද කරන්නේ content. ඉතින් මට උයන්න දන්නේ නැහැ. ඒකට මට cooking channel එකක් කරන්න බෑ. මම උයන්න දන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මම දැක්කා මේ ෆිට්නස් වලින් මාර විදිහට channel එකම views යනවා, කට්ටිය හොයනවා, බඩ අඩු කරගන්න, ඇඟ හදාගන්න, සිස් පැක් හදාගන්න.
ඉතින් මට ෆිට්නස් ගැනත් ලොකුවට එච්චරම දැනුමක් නැහැ. ඒකට මට ඒක කරා කියලා මට මිනිසුන්ට බොරු කියලා දෙන්න බෑ. ඒ නිසා මම ඒක කරන්නේ නැහැ. ඊට පස්සේ දැන් මම මොකද කරන්නේ කියලා මම හිතුවා. ඒතකොට මට මතක් වුණා මම YouTube එකේ අවුරුදු 5ක් විතර මම මුලදී channels හැදුවා, subscribers sub මේ යාළුවන්ට කියලා මේව කරා ඔය මුල් කාලෙදී. ඊට පස්සේ ඔය මේ music අනිත් අයගේ වීඩියෝ අරන් music photos අරන් දැම්මා. ඉතින් ඔය copyright monetization එක මම එච්චර දැනුමක් තියලා නෙවෙයි ඒ දේවල් කරේ. ඒතර මම ඔය ඉතින් දේවල් කරා. එතකොට මම ඔක්කොම කරා. ඒ කියන්නේ ඊට පස්සේ මට copyright වැදුනා, strike වැදුනා. channels මම ඇදුවානේ. ඊට පස්සේ ඒ වුණ ගොඩක් දේවල් සිද්ධ වුණා. ඊට පස්සේ මට ඒතකොට අත්දැකීම් තියෙනවා. strike එක කියන්නේ මොකද්ද? copyright කියන්නේ මොකද්ද? ඊට පස්සේ monetization ගත්තට පස්සේ මට dollars හම්බෙන්න ගත්තා. ඒක මට දැනුවත් වෙනවා මේ ගානට මෙච්චරක් හම්බෙනවා. ඒ වගේ දේවල්. ඊට පස්සේ ඔය reused content කියලා මම channel එකක් කරා. ඒකේ එකම දේවල් දාලා එකම music එක එකම thumbnail එක ඔය වගේ දේවල් පොඩ්ඩක් දාලා මේ reused content කියලා වැදුනා. එතකොට මම දැනගත්තා මේකුත් තියනවා නේ කියලා. මම අවුරුදු 4ක් විතර 4මාරක් විතර පදන් වෙලා තියෙන YouTube එකේ. එතකොට මම හිතුවා දැන් මම YouTube දෙයක් දන්න අවුරුදු 4ක් තිස්සේ මම කරලා බැරි වෙලා ආයෙ පටන් ගෙන ආයෙ try කරලා කොහොම දෙයකටම කරලා තියෙනවා. එතකොට මම YouTube එක සාමාන්‍ය දැනුමක් තියෙනවා. මම හිතුවා මම දන්න දේවල් මම කියලා දුන්නොත් හොඳයි නේද කියලා. එතකොට මම මේක පටන් ගත්තේ මේ YouTube series එක YouTube එකේ කියලා දෙන්න දන්න දේවල් කියලා දෙන විදිහට මේක පටන් ගත්තා. මෙන්න මේ තමයි මම content එක කියන්නේ ඒකට මට වෙච්ච දේවල් මම යදපු channels එක ඔක්කොම අත්දැකීම් එක්ක මට තේරුණා මම දන්න දේ කියලා දෙනවා කියලා. මම දෙයක් දැනගත්තා ඒක මම කියලා දෙනවා කියලා. ඒකට එතන content එකක් ඇදෙනවා. අන්න ඒ වගේ තමයි ඔයාලටත් මොකක් කරේද ඒ කියන්නේ මේමයි ලොකු දේවල් දැනගන්න ඕනේ. ඔයාලා බලන්න මේ ඔය ෂෝට් වීඩියෝ එකම මිලියන ගාණක් views යනවා. මොනවද? ඔය නිකන් ඔය බෝල තියෙන මොනවද මේ යක්කඩ බෝල උණු කරලා කප්ස් ටිකක් අරගෙන කප් ටිකට දානවා. එතකොට ඕක අර මිනිස්සු ඔය එකින් එක ඒ කප් ඉල් වෙන වැටෙන දේ බලන් ඉන්නවා. ඒක මිනිස්සුන්ට ඒක දැනුමක් නෙවෙයි. හැබැයි මිනිස්සු ආසයි ඒක බලන්න. එහෙනම් මම වුණත් දැන් මොකක් කරේ දෙයක් වෙනවද ආයේ දේ වෙනවද අතුල් මේකෙන් ඒක කඩන් වැටෙනවද මොකද්ද වෙන්නේ කියලා අර පොඩි එක්සයිට්මන්ට් එකකින් බලන් ඉන්නවා. අන්න ඒ වගේ දේවල්. පොඩි දේවල් නේද? views යන්නේ පොඩි දේවල්. ඒ කියන්නේ ඔයා ඉතන විදිහ වෙනස් වෙන්න ඕනේ. content හොඳ content එකක් වෙන්න ඕනේ. ඔයා ඉතන විදිහ වෙනස් කරලා හොඳ content එකක් හදන්න ඕනේ. කරනවා නම් ඕන තරම් තියෙනවා. Taman දන්න දේ කරන්න. ඔයලා බලන කරන්න කොහොම හරි හොඳ දේවල් ටිකක් කරන්න. ඉතින් ඕක තමයි content ගැන කියන්න මට ඕන උනේ. මොනවද ඔයාලා ඉතින් ඉන්නවා හරි මොනවද කරන්න ඕන කියලා ඉතින් ඉන්නවා නම් මොකද කරන්න ඕන කියලා මට පොඩි මොටිවේෂන් එකක් දෙන්න ඕන වුණා. ඉතින් ඔයාලා හිතනවා මොකක් හරි මට මේව අයිඩියා එකක් තියෙනවා අයියේ මම මොකද්ද කරන්න කියලා ඉන්නවනේ ඔයා කමෙන්ට් එකක් දාන්න. මම දන්න විදිහට ඔයාට සෙට් වෙන එකක් තියෙනවා මම ඔයාට කියන්නම් මල්ලි ඔයා මේක කරන්න. ඒක ඔයාට සෙට් වේවි ඔයාට ඉස්සරහට යන්න මේ වේවි ඔක්කොම තියෙනවා කියලා කරන්නම්. හරි අපි අද content ගැන කතා කරා. එතකොට මේ YouTube series එකේ 4 වෙනි part එක තමයි අපි කතා කරේ. ඊට කලින් අපි කතා කරා watch hours subscribers ලා ඊට පස්සේ YouTube එක කියන්නේ මොකද්ද? ඔය අලුත් කෙනෙක් නම් මේ වීඩියෝ සීරීස් එක බලන්න ඔයාට තව දැනුමක් එකතු කරගන්න පුළුවන්. ඉතින් අපිව subscribe කරන්න අපි ඉස්සරහට ගොඩක් දේවල් දාන්න ඉතින් ඉන්නවා. ඔයාලා දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. නොදන්න දෙයක් තියෙනවා ඒ කමෙන්ට් එකක් දාන්න ආන්න. ඉතින් අදට ගිහින් එන්න අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.